Hi everyone, welcome back to my YouTube channel. අද බබාගේ දවල් කෑමට මොනවාද හැදුවේ කියලා බලමුද. ඉතින් මම අද first time තමයි බබාට මාළු හඳුන්වලා දුන්නේ. අපි බලමු කොහොමද බබාගේ දවල් කෑම හැදෙන්නේ කියලා. සුවඳල් හාල් අරන් තියෙනවා, කැරට්, බෝංචි, පරිප්පු, මුරුංගා කොළ, තලපත් මාළු. ඉතින් අපි මේ විදිහට භාජනයක් ලිපේ තියලා මේකට තලපත් මාළු, සුවඳල් හාල්, අපි කපාගත්ත එළවලු ඔය ටික එකතු කරන්න ඕනේ. මාස 8ට වැඩි බබෙක්ට නම් අපිට පුළුවන් ගෙදර හදාගත්ත 3-5 කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු චුට්ටක් සහ මොනහරි සීරියල් වර්ගයක් අපි ගෙදර හදාගත්තුවා තියෙනවා නම් එහෙම එකතු කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි මතකෙන්දරේ බබාගේ කෑම එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට තැම්බිලා කෑම ටික මම එකතු කරනවා කෝපි සීරියල් ටිකක්. ඉතින් අපිට හැම ඇටචාරියක්ම එකතු කරලා මික්ස් සීරියල් එකක් හදා ගන්න පුළුවන් ගෙදරදී. සහ දැන් පොලේ ඕන තරම් තියෙනවා ගන්න සීරියල්ස්. ඉතින් මොනවා හරි දාන්න වර්ගයක් බබාගේ කෑමකට එකතු කරනවා කියන්නේ එයාගේ බර වැඩි වෙන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඒක. ඊට පස්සේ මේ විදිහට හොඳට තැම්බුණාට පස්සේ අපි අන්තිමට තමයි අපේ මුරුංගා කොළ ටික එහෙම නැත්නම් මොනවා හරි පලා වර්ගයක් එකතු කරනවා නම් අපි අන්තිමේට තමයි ඒ පලා වර්ග එකතු කරන්නේ. මේකට පොල් කිරි ඇඩ් කරන්න. එහෙම නැත්නම් ඔලිව් ඔයිල් හෝ බටර් ඇඩ් කරලා මේක ටෙම්පරාදු කරගන්නත් පුළුවන්. ඉතින් මම අන්තිමේදී බබාට බටර් ඇඩ් කරන්නේ මොකද මම අද පොල් කිරි ඇඩ් කරේ නැහැ. අන්සෝල්ටඩ් බටර් දෙන්න. ඉතින් බබා ආසාවෙන් කයි ඔයාලත් හදලා බලන්න. Thank you for watching.